ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ පුංචිම පුංචි ඇටයක් ගැන. හැබැයි මේකේ කීර්තිය නම් හරිම ලොකුයි. ඒ තමයි චියා ඇට. ඉතින් මේ කුඩා ශක්ති ප්‍රභවය ඇතුලේ තියෙන රහස් මොනවද කියලා ගැඹුරින්ම විමසා බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒක මොහොතකට හිතන්න මේ වගේ එකම එක පුංචි ඇටයකට අපේ දෛනික සෞඛ්‍යයේ ඇත්තටම විශාල වෙනසක් කරන්න පුළුවන් වුණොත් කොහොමද? අන්නේ ප්‍රශ්නෙට තමයි අද අපි උත්තර හොයන්න යන්නේ. අපි බලමු චියා ඇටවල තියෙන මේ සැඟවුණු බලය මොකක්ද කියලා. හරි. බලන්නකෝ මේ ප්‍රතිලාභ ලයිස්තුව. හෘදේ සෞඛ්‍යයට හොඳයි. රුධිර සීනි පාලනයට උදව් වෙනවා. කුස පිරුණු ගතියක් දෙන නිසා බර පාලනයටත් ලොකු උදව්වක්. මේකේ දිග ලයිස්තුවක්. මෙන්න මේ හේතු නිසා තමයි චියා ඇට කියන්නේ නිකම් කෑමක් නෙවෙයි සුපිරි ආහාරයක්. එමත් නැත්නම් අපි කියන විදිහට සුපර් ෆුඩ් එකක් වෙන්නේ. ඉතින් මේ පුංචි ඇටේ ඇතුලේ තියෙන මැජික් එක මොකක්ද? ඒක කොහොමද වැඩ කරන්නේ? අපි දැන් මේ සුපිරි ඇටේ ඇතුලට පොඩ්ඩක් කිමිදිලා ඒකේ තියෙන විද්‍යාව ගැන ටිකක් හොයලා බලමු. චියා ඇටයක සංයුතිය බලවම ඇත්තටම පුදුම හිතෙනවා. හිතන්නකෝ ඒකේ බරින් 40%ක්ම තියෙන්නේ තන්තු. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් කෑවත් ගොඩක් වෙලා බඩ පිරීලා තියෙනවා වගේ දැනෙනවා. බර පාලනයට මේක නියම උදව්වක්. ඊට අමතරව තවත් 130%ක්ම තියෙන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඔමෙගා 3 වගේ සෞඛ්‍ය සම්පන්න මේද වර්ග. අන්නේ සංයුතිය තමයි චියා ඇට මෙච්චර බලවත් කරන්නේ. දැන් බලන්න මේ සංසන්දනය. චියා ඇට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්විනෝවා, තිරිඟු, සහල් වගේ ජනප්‍රිය ධාන්‍ය වර්ග පවා ප්‍රෝටීන ප්‍රතිශතෙන් පහු කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි. චියා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය අත්‍යවශ්‍ය ඇමයිනෝ ආම්ල 9ම අඩංගු වෙන සම්පූර්ණ ප්‍රෝටීන ප්‍රභවයක්. මෙන්න තවත් හරිම වැදගත් කාරණයක්. චියා ඇට කියන්නේ ALA එහෙමත් නැත්නම් ඔමෙගා 3 මේද අම්ල වලින් පොහොසත්ම ශාකමය ප්‍රභවයක්. ශරීරයේ ඇතිවෙන අනවශ්‍ය ප්‍රදාහ තත්ත්වයන්ට එරෙහිව සටන් කරන්න මේක ඊටම වැදගත්. සරලව කිව්වොත් හෘද රෝග වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න මේකෙන් ලොකු උදව්වක් ලැබෙනවා. හරි. මෙන්න තමයි චියා ඇටවල තියෙන නියම රහස. මේ අංකය දිහා බලංගකෝ. චියා ඇටවලට පුළුවන්ලු තමන්ගේ බර වගේ 10 ගුණයක් 12 ගුණයක් විතර දියර උරා ගන්න. එතකොට ඒක ජෙල් එකක් වගේ හැදෙනවා. මේ ජෙල් එක බඩේ තියෙද්දි කුසගින්න දැනෙන එක ගොඩක් වෙලාවට පරක්කු වෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදියට කන එක පාලනය වෙනවා. බර අඩු කරගන්න උදව්වක් වෙන්නේ අන්නේ විදියටයි. හරි. බර අඩු කරගන්න විතරක්ම නෙමෙයි සමටත් මේකෙන් හොඳක් වෙනවා කියනවනේ. කොහොමද? එකක් තමයි මේකේ තියෙන ඔමෙගා 3. ඒකෙන් සමේ තෙතමනේ රකිනවා. ඊට අමතරව ප්‍රතිօක්සිකාරක නිසා සමේ සෛලවලට ආරක්ෂාවක් ලැබෙනවා. කුරුල්ලයා වගේ දේවල් පාලනය වෙන්නත් උදව්වක් වෙනවා. හොඳයි. මේ ප්‍රතිලාභ ඔක්කොම ලැබෙන්නේ කොහොමද? දැන් අපි බලමු මේ චියා ඇට ඇතුලේ ඇත්තටම හැංගිලා තියෙන පෝෂණීය බලය මොකක්ද කියලා. සරලවම කිව්වොත් චියා ඇට කියන්නේ මින්ට් පවුලට අයිති සැල්වියා හිස්පැනිකා කියන ශාකයේ ඇට. හැබැයි මේ පොඩි ඇටේ ඇතුලේ තියෙන පෝෂණය නම් පොඩි නෑ. මේකේ පෝෂණ සංයුතිය බැලුවොත් හරිම පුදුමයි. හිතන්නකෝ මේකේ බරින් 40% එකක්ම තියෙන්නේ තන්තු. ඒ කියන්නේ ෆයිබර්. ඒක අපේ ජීර්ණ පද්ධතියට අත්‍යවශ්‍යයි. ඊට පස්සේ 30% එකක්ම ඔමෙගා 3 මේද, 20% එකක් ප්‍රෝටීන්, ඊටු 10 වටිනා ඛනිජ ලවණ. තව ටිකක් විස්තර කළොත් මේකේ තියෙන ඔමෙගා 3 හදවතටයි මොළයටයි දෙකටම හරිම හොඳයි. ප්‍රෝටීන් විශේෂයෙන්ම නිර්මාංශ ආහාර ගන්න අයට මේක නියම විසඳුමක්. ඊට අමතරව අස්ථිවලට අවශ්‍ය කැල්සියම්, මැග්නීසියම් වගේම අපේ සෛල ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරකත් මේකේ පිරීලා. ඉතින් මෙච්චර ගුණ දේවල් තියෙන මේ චියා ඇට කොහොමද අපි එදිනෙදා කෑමට එකතු කරගන්නේ? මෙන්න තියෙනවා හරිම ලේසි රසවත් ක්‍රම කීපයක්. මේක තමයි ලේසිම ක්‍රමය. වතුර වීදුරුවකට චියා ඇට මේස හැන්දක් දාන්න. විනාඩි 20ක් විතර තියන්නකෝ. එතකොට ඒක ජෙල් එකක් වගේ හැදෙයි. තව පොඩි ටිප් එකක්. රසට බොන්න ඕන නම් දෙහි බින්දු ටිකකුයි මීපෙනි චුට්ටකුයි දාගත්තම නියමයි. හොඳ අතුරු පසකට හරි උදේ කෑමකට හරි නියම දෙයක් තමයි චියා පුඩින්. හදන්නත් ලේසි. කිරි කෝප්පයකට පොල් කිරි හරි එල කිරි හරි කමක් නැහැ. චියා ඇට කෝප්ප කාලක් දාලා කලවම් කරලා රැයක් ෆ්‍රිජ් එකේ තියන්න. උදේ බලද්දි නියම උකු පුඩින් එකක් හැදිලා තියෙයි. උඩින් කෙසෙල් අඹ වගේ පළතුරක් දාගත්තම තවත් රසයි. චියා බිත්තරේ කියන්නේ බිත්තර වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඊටම සරල දෙයක්. අවශ්‍ය වෙන්නේ චියා ඇටයි වතුරයි විතරමයි. ටික වෙලාවකින් ඒක බිත්තරයක් වගේ උකු ජෙල් එකක් බවට පත් වෙනවා. හැබැයි මෙතනදී එක දෙයක් පැහැදිලිව තියාගන්න ඕන. චියා බිත්තරය, මෆින්, කුකීස් වගේ දේවල් වල අමුද්‍රව්‍යයකට බඳින්නේ නියමයි.
ඒත් එකකින් කේක් එකක් වගේ දෙයක් පුම්බන්න බෑ. ඒකට සැබෑ බිත්තරයක තියෙන පිපෙන ගුණය මේකේ නෑ. චියාවල හැකියාවන් එතනින් ඉවර වෙන්නේ නෑ. ස්මූදි එකට දාලා උකු කරගන්න පුළුවන්, යෝගට් එකකට උඩින් ඉහලා ක්‍රන්චි ගතියක් ගන්න පුළුවන්, සුප් එකක් උකු කරගන්න, මේ වගේ දහසක් දේවල් වලට චියායට පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් චියායට පාවිච්චි කරන හැටි දන්නවා. එහෙනම් අපි දැන් බලමු ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට සකස් කරගන්නේ කොහොමද කියලා. මෙන්න ඒ සඳහා වෘත්ති උපදේශ කීපයක්. මේක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. සම්පූර්ණ ඇටද කුඩු කරකු ඇටද හොඳ? ඇත්තම උත්තරේ තීරණය වෙන්නේ අවශ්‍යතාවය අනුවයි. පුඩින් වගේ ජෙල් එකක් ඕන නම් සම්පූර්ණ ඇට තමයි හොඳම. නමුත් ඔමේගා 3 වලින් උපරිම ප්‍රයෝජන ගන්න නම් ඇට කුඩු කරලා පාවිච්චි කරන එකෙන් ශරීරයට ඒව වඩාත් පහසුවෙන් අවශෝෂණය කරගන්න පුළුවන් වෙනවා. ඇත්තෙන්ම පරිශන වලින් පෙන්නලා තේනවා චියා ඇට කුඩු කලාම ALA සහ EPA කියන ඔමේගා 3 වර්ග ශරීරයට අවශෝෂණය කරගැනීමේ හැකියාව සැලකිය යුතු විදියට වැඩි වෙනවා කියලා. ඉතින් උපරිම පෝෂණයක් බලාපොරොත්තු වෙනවා නම් ඇට කුඩු කරලා පාවිච්චි කරන එක තමයි වඩාත්ම හොඳ. මේ හැම වාසියක්ම එක්ක චියා ඇට පාවිච්චි කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක්ත් තියෙනවා. අපි දැන් ඒ ගැන කතා කරමු. මොකද ආරක්ෂාව තමයි පළවෙනියටම වැදගත් වෙන්නේ. මේක තමයි චියා ඇට සම්බන්ධයෙන් තියෙන වැදගත්ම සහ කවදාවත් අමතක නොකළ යුතුම නීතිය. කවදාවත් චියා ඇට වියලිව ගිලින්න එපා. ඒවා උගුරේ හිර වෙන්න පුළුවන්. හැම වෙලේම මුලින්ම දියරයකට එකතු කරලා හොඳට පෙන්ගෙන්නට හැරලා තමයි පාවිච්චි කරන්න ඕනේ. චියා ඇටවල තන්තු හුඟක් වැඩි නිසා එකපාරටම ලොකු ප්‍රමාණයක් ගත්තොත් බඩ පුරවා දැමීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ටිකෙන් ටික පටන් අරගෙන හොඳට වතුර බොන ගමන් ප්‍රමාණය වැඩි කරන එක. මේක ඊටාම වැදගත් කාරණයක්. මේ ඖෂධ වර්ග පාවිච්චි කරන කෙනෙක් චියා ඇට දෛනික ආහාර වේලට එකතු කරගන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නම ඕනේ. උදාහරණයක් විදිහට චියා ඇටවලට ස්වභාවිකවම රුධිර පීඩනය ටිකක් අඩු කරන්න පුළුවන්. ඉතින් ඒකට බෙහෙත් ගන්න කෙනෙක් චියා පාවිච්චි කළොත් පීඩනය අනවශ්‍ය විදිහක අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් චියා ඇට කියන්නේ පුරාණයේ ඉඳන් පැවත එන හැබැයි නූතන ලෝකයටත් නියමිතම ගැලපෙන සුපිරි ආහාරයක්. දැන් මේ පුංචි ඇටේ බලය ගැන දැනුවත් නිසා තමන්ගේ නවීන ජීවිතයට ශක්තියක් ලබා දෙන්න මේ පුරාණ ඇටේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා නැවත වරක් සිතා බැලිය හැකියි.